අයිබෝන් යාළුවනේ කොහොමද හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට කලින් මතකද වීඩියෝ එකක් ගෙනාව මේ STX entertainment කියලා. ඔව්. ඊට පස්සේ මම STS මේ STX මේ entertainment වලින් පස්සේ මේ මූවි ටිකට් එකක් බයි කරන්න තියෙන ටිකට් එකක් බයි කරලා සල්ලි හම්බ වෙනවා මෙහෙමයි කියලා. ඒකට සල්ලි හම්බ වෙන්නේ මෙහෙමයි කියලා පොඩි ඔයාලට නිකන් පොඩි ගාණක් කලින් ඔයාලට පොඩි ගාණක් දෙනවා. ඊට පස්සේ ඔයාලට පොඩි ගාණක් නෙමෙයි කීයක්වත් ඔයාලට හම්බ වෙන්නේ. අන්න ඊට පස්සේ තමයි මතක ඇති මම ඊට පස්සේ ඔයාලට කිව්වා දැන් මේ ඔය අමතරව තව එකක්. ඒකෙදි මට නම මතක නැහැ. ඒ වගේම දැන් අලුත් එකක් ඇවිල්ලා තියෙනවා. මේක ඇවිල්ලා BYD කියලා මේකේ තියෙන වෙල්කම් ටු මේ තියෙන්නේ. ඉතින් වෙල්කම් ටු ද ප්‍රිසන් ප්‍රොජෙක්ට් by BYD කියලා. අර වගේම තමයි මේකත් ඔයාලට කියන මේකේ ස්පෙයා පාර්ට් තමයි ඔයාලට තියෙන වාහන වෙහිකල් වල ස්පෙයා පාර්ට් වෙහිකල් ඒව තමයි බයි කරන්න තියෙන්නේ. බයි කරලා රේටින් වැඩි කරන්න තියෙන්නේ. ඒක කම්පැනිට පොඩි ගාණක් ඩොලර් 300ක් වගේ කියන්නේ ඒක පොඩි ගාණක් ඔයාලට ගාණක් නෑ ඔයාලට. ඒතර මෙන්න මෙහෙම ඔයාලට මේක මේ කරන්න තියෙන්නේ. මෙන්න මෙතනට ගිහිල්ලා ඔයාලට මෙහෙම ප්‍රොඩක්ට් බයි කරන්න තියෙන දවසට 20ක් නම්බර් ප්‍රොඩක්ට් කියලා තියෙනවා. 20 ඔයාලට ඩේලි වලට දෙනවා ඉන්කම් එකක් එනවා. ඉන්කම් එක ඔයාලට පළවෙනි ඉන්කම් එක කම්පැනි ගානෙම දෙනවා. දෙවෙනි ඉන්කම් එකේ ඉඳලා ඔයාලට 30000 ගානක් දාන්න තියෙනවා. ඒක දාන්න. ඊට පස්සේ 30000 ගාන දැම්ම ඔයාලට ඔයද්දි ඔයාලට උප හම්බ වෙනවා. ඒ උප ගන්න ගියාන් පස්සේ වෙන්නේ ඔයාලට තැනකදී හිර කරනවා. ඔයාලා ලක්ෂයක් දාන්න පුළුවන්. ඒ ලක්ෂය හිර කරගන්න. ඊට පස්සේ තව කියනවා ඔයාලට තව උප එකක් වෙලා තියෙනවා. ඒ ලක්ෂය ගන්න නම් මේක දාන්න. ඔයාලා මේ ලක්ෂය ගන්න බලන් තව ගානක් දාන්න. එහෙම ගිහිල්ලා ඔයාලා හිර වෙනවා. හිර වුණාන් පස්සේ යාළුවා ෆෝන් ආන්සර් කරන්නේ මොකුත් නැහැ. අර පරණ කතාව විදිහටම තව ගණන් දාන්න කියනවා. හැබැයි සල්ලි කීයක්වත් ගන්න නම් බෑ. කොහෙද ඉන්නේ කියලා ඔයාලා දන්නේ නැහැ යාළුවා. මුකුත් ඔයාලට කරන්න හම්බෙන්නේ නැහැ. ඇත්තටම කොතින අන්තහසන පොලිසිය ප්‍රමිල්ලක්වත් දන්නේ නැහැ. ඒ නිසා හරිම පාදිස්සමින් මේක ඉන්නේ ඇත්තටම කිව්වොතින් ටෙලිග්‍රෑම් එක හරහා ටෙලිග්‍රෑම් එකකින් එන මැසේජ් ගැන ලොකු සැලකිල්ලක් දක්වන්න ඒ account වලට ඒ කියන්නේ ටෙලිග්‍රෑම් කියන්නේ සාමාන්‍යයෙන් සිස්ටම් එක වැඩ කරන්න පුළුවන් හරි ලෙහෙසි මේ පාත් එකක්. එතකොට ඒ පාත් එකේ ඔයාලට ගොඩ එයාලා ලොකු ජාලයක් එක් විදියට එයාලට හසුරවන්න පුළුවන්. ඒ WhatsApp වගේ සිකියුරිටි එකක් ලොකු සිකියුරිටි එකක් නෑ ටෙලිග්‍රෑම් වල. ඒ නිසා හරිම පරිස්සමෙන් ඉස්සෙල්ලාම ඔයාලට මැසේජ් එකක් දාලා ඔයා ඉන්කමින් එකක් ගන්න කැමතිද? ඔයාට ඔන්ලයින් earn කරන්න කැමතිද? මෙහෙම කියලා ඊට පස්සේ ඔයාව සම්බන්ධ කරගන්න අපේ පාර්ට්නර් කෙනෙක් ඔයාට ගනි. දවස් දෙක තුනකින් එහෙම කියලා ඔයාගේ ඩෙන්ටිටි එක පොඩ්ඩක් ඉල්ලයි. ෆොටෝ එවන්නගේ ඔය වයස හායි නම හායි ඔහොම විස්තර ටිකක් අහයි. අහලා ඊට පස්සේ ඒ වගේම පාර්ට්නර් කෙනෙක් ඔයාලට කතා කරයි. ගයිඩ් කෙනෙක් කතා කරයි නැත්නම් නිලධාරී කියලා කතා කරලා මෙන්න මේ වගේ දේවල් උප එකක් ඔයාලට තියෙනවා. නැත්නම් ඔයාලට කාර්යයක් තියෙනවා. කාර්යයක් ඇවිල්ලා තියෙන රට ඉඳලා නැත්නම් ඔයාලට මෙන්න මෙහෙම ඔයාලට රට ඉඳලා පාර්සල් එකක් ඇවිල්ලා තියෙන නැත්නම් ඔයාලට මෙන්න මෙහෙම ඔන්ලයින් සිස්ටම් එකක් තියෙනවා. ඔයාලට earn කරන්න පුළුවන්. මේ කිසිම දෙයකට අහු වෙන්න එපා. ටෙලිග්‍රෑම් ඔස්සේ හරි Facebook හරි බොරු. ඒ වගේ එහෙම සල්ලි හොයන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා නම් මේ කම්පැනි ගොඩක් තියෙන්නේ නැහැ. ඒතර මේ ලේසියෙන් සල්ලි හම්බ වෙන්න ක්‍රමවේද හදලා තියෙන්නම අහිංසක මිනිස්සෙක් අල්ල ගන්න. අහිංසක මිනිස්සෙක් වට ගන්න. අහිංසක මිනිස්සෙක්ගේ සල්ලි ටික හූර ගන්න. ඉතින් සෑහෙන පරිස්සමෙන් ඉන්න. පරිස්සමෙන් වැඩ කරන්න. මේ අන්තර්ජාලය කියන එක පරිහරණය කරද්දී ගොඩක්ම පරිස්සම් වෙන්න. හැබැයි මේ පරිස්සම් නොවුනොතින් ඔයාලා ජීවිතින් පාව වන්දි ගන්න වෙයි. තමන්ගේ දරු පවුල් වලින් වන්දි ගන්න වෙයි. ඒක නිසා හරි පරිස්සමෙන් වැඩ කරන්න. ඕකේ. හැමෝටම ජය වේවා කියලා සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අපි තවත් වීඩියෝකින් ඉදිරියේදී හමු වෙමු. මේ වගේ දෙයක් ඔයාලට මොනෝම හරි වෙලාවකද ඔයාලට දැනගන්න ලැබුණොතින් හරි ඒ වගේ දෙයක් වුණොතින් මට පොඩ්ඩක් දැනුවත් කරන්න. මම ඒ සම්බන්ධව මගේ channel එකේ දාලා මම මේක full support එකක් දෙන්න. පුළුවන් තරම් ෂෙයා කරන්න. මේක ෂෙයා කරලා
පුළුවන් තරම් යාළුවන්ව දැනුවත් කරන්න මේකේ මෙහෙම එකක් තියෙනවා කියලා. ඒතකොට ඕකේ ගොඩාක් දේවල් තියෙනවා. අපේ account details දාන්න ඒ දේවල් තියෙනවා. මේ ටිකට් buy කරන්න ඊට පස්සේ ඔයාලට රේටින් හම්බ වෙනවා. ගොඩක් දේවල් හම්බ වෙනවා. මේ ඔයාලට මේ ගොඩාක් දේවල් ඔයාලට පෙන්නනවා ස්පෙයා පාර්ට් නම් මොනම මේවද කරන්න තියෙන්නේ කියලා. ඒ අහුවෙන්න එපා කිසිම දෙයකට. ඒ නිසා මම නැවතත් කියන්නේ කිසිම දෙයකට අහුවෙන්න එපා. පරිස්සමින් ඉන්න යාළුවනේ. සුබ දවසක්.